ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ ටීචර් අද ලෑස්ති වෙන්නේ පළවෙනි ශ්‍රේණියේ චූටි ඔයාලට ගණිතය පාඩමක් කරන්න. ඔන්න ටීචර් මුලින්ම ඔයාලගෙන් චූටි ප්‍රශ්න ටිකක් අහනවා. මගේ දුවල පුතාලා කරන්න ඕනේ ටීචර් අහන ඒ ලේසි ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔන්න එහෙනම් අපි පටන් ගමුද? රස කෑමක් නේද? මට දුවල පුතාලා කියන්නකෝ මෙතන අන්නාසි ගෙඩි කීයක් තියෙනවද කියලා. හරියටම හරි. මෙතන අන්නාසි ගෙඩි එකක් තියෙනවා. මට කියන්නකෝ මෙතන අඹ ගෙඩි කීයක් තියෙනවද? අඹ ගෙඩි එකක් තියෙනවා. හරියටම හරි. මෙතන ස්ට්‍රෝබෙරි ගෙඩි කීයක් තියෙනවද? හරියටම හරි මගේ දුවල පුතාලා. මෙතන ස්ට්‍රෝබෙරි ගෙඩි එකක් තියෙනවා. එහෙනම් මට කියන්නකෝ මෙතන ඇපල් ගෙඩි කීයක් තියෙනවද කියලා. මෙතන ඇපල් ගෙඩි එකක් තියෙනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි අද ඉගෙන ගන්නේ 1. ඔන්න බලන්නකෝ මේ ඔයාලට පේන්නේ 1. මේ ඔයාලට පේන්නේ 1. බලන්නකෝ මේ රූපය දිහා. මෙතන අන්නාසි ගෙඩි කීයක් තියෙනවද? 1යි. ගස්ලබු ගෙඩි තියෙන්නේත් 1යි. කොස් ගෙඩි තියෙන්නේත් 1යි. දැන් අපි මේ එකේ ඉලක්කම ලියන චූටි අභ්‍යාසයක් කරමු. ඔයාලටත් පුළුවන් ටීචර්ත් එක්ක එකතු වෙලා මේ අභ්‍යාසය කරන්න. ඔන්න බලන්නකෝ එහෙනම් ටීචර් එක ලියනවා. ඔයාලත් හොඳට බලාගෙන ඉඳලා පුරුදු වෙන්න ඕනේ.